அனைவருக்கும் வணக்கம். கேகாலை டிஸ்ட்ரிக்ட் தோத்லோயா ஊருக்கான பிரதான பாதைகள் சேதமடைந்து 2 மாதங்கள் ஆகின்றன. இதுவரையும் அந்த ஊர் மக்களை யாரும் கண்டுகொள்வதாக இல்லை. சுகமீனமுற்றோரை வைத்தியசாலைக்கு கொண்டு செல்வதற்கு கூட வழியில்லாமல் போகும் வழியிலேயே உயிரிழந்தவர்களும் இருக்கின்றனர். 2-3 நாட்களுக்கு முன்னர் கூட ஒருவர் வைத்தியசாலைக்கு கொண்டு செல்லும் வழியிலேயே உயிர் பிரிந்து விட்டார். இவ்வாறான பல பிரச்சனைகளை சந்தித்துக் கொண்டிருக்கும் தோத்துலியா மக்கள் இன்று அவர்களது உரிமைகளை கோரி போராட்டம் நடத்தினர். எங்களது உரிமைகளை பெற்றுக்கொள்ள நாங்கள் போராட வேண்டிதான் இருக்கின்றது. பொறுத்திருந்து பார்ப்போம் என்னதான் தீர்வு கிடைக்கிறது என்று. நன்றி. මෙතෙන්ට එන්න කියමු. බෑ පාක් එවන්න බෑ. මෙතෙන්ට එන්න කියන්න. ඔව් ඔක්කොම එන්න ගන්න. මෙතෙන්ට ඇවිල්ලා එන්න කියන්න. මොකද මේ පස් දෙනෙක් කියලා මොනවා කරන්නද? කාටවත් දන්නේ නැහැ මිස්ටර් එන්න කියන්නේ මෙතෙන්ට බලන්න. ඔව් යන්න ඕනේ අපි. බෑ පාක් යනවා අපි යනවා. මේක සාකච්ඡා කරන්න. අපි යන්නේ මෙතන. ඒකට අපි දැන් මැඩම්ට මෙතෙන්ට එන්න කියන්න අපි කැමතියි. මොකද අපි කිලෝමීටර් 10ක් පයින් ආවා. මැඩම්ට මෙතෙන්ට එන්න කියමු අපේ සාකච්ඡාව. එන්න පුළුවන් ගිය පාරත් එහෙමනේ 5 දෙනෙක් කියලා 3 දෙනෙක් දෙන්න කිව්වා. ඊට පස්සේ 3 දෙනා මොනවා කතා කරාද මොනවද කියලා අපි දන්නේ නැහැ මෙතෙන්ට එන්න කියන්න. එයාව දකින්න ඕනේ. මම දැකලවත් නෑ තාම වෙනකම්. මම දැකලවත් නෑ. කවුරුත් දැකලා නෑනේ. එන්න කියන්නකෝ. यार कच्चे ಅದು अपराधी खाली ना करा राजी नेदारी की फैनवा दे दाने ए पार आ रही है दादा දැන් ගිහින් බලන්න අපලා කන්නේ ඉඳලා විකල්ප මාර්ගයේ මේක වාහනයක් යන්නේ අද කබදාලා ඇති වාහන. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා බලන්න ඉස්කෝලේ ළමයි මේ අම්මා ආවිල්ලා ඉන්නේ ග්‍රාම සේවක මහත්තයා අස්සම් කරන්න බෑ කියලා නියම කරගෙන. ඉතින් ඒ 25 මිනිහට දුන්නා මොකද? දැන් මේ වත්තේ දේවල් අපි කොහෙද යන්නේ? අපි මහාකාරයට යන්නේ. අදම කියන අපි දැක්කේ අධ්‍යාපන අමාත්‍යාංශයට යන්න පුළුවන් කියලා දුමේට කියනවා. ආපදි කුමාර කියනවා මේවා බලන්න. ඒක බලන්න බලලා අදම කියනවා කියලා අපි දන්නේ නැහැ. ඉතින් අනුකම්පා කරන්න. අපි මේ රටේ මේ නිකන් ඉන්න මිනිස්සු නෙමෙයි. අම්බකර ඒ දාගේ වගවල අම්බකර මේ ඔක්කොම මුළුමහත් ඔක්කොම කන්න දෙන මිනිස්සු. ඇයි අපිට මෙහෙම කරන්නේ? අපි මේ කාගෙන්වත් නිවා කාලවත් නිකන් අරන්වත් කාලා ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපිට මේවා ලබා දෙන්න අපේ අයිතිය ලබා දෙන්න. මේ මිනිස්සුන්ට ලක්ෂ 50ක් දීලා ගියක් දෙන්න පුළුවන් නම් අපිට ගියක් දෙන්න ඕනේ. මොකද අපිට මීට වැඩිය බලවල ඉන්න බෑ. අපි කියලා වටි යඩි වල පාස් කරන අමාත්‍යාංශය ගැන හැවුවම උන් මේ පස්ස බලාට එන්නේ නැහැ. මේම අමාත්‍යාංශය තියෙනවා කියලා දැනගන්න ජනතාව. දැන් අපි ගාගේ කියලා හැවුවම කියනවා ඕගොල්ලන්ට ඒ අමාත්‍යාංශය තමයි වැඩ කරන්නේ. ඒ අමාත්‍යාංශයට අරවා තමයි ඕගොල්ලෝ ඔක්කොම කරන්නේ. ඉතින් මහත්තයෝ ඒ අමාත්‍යාංශය එක එකක් මෙහෙට එන්න නැත්නම් අපි කාටද කියන්නේ? ෆෝන් නම්බර් වාගේ දැම්ම ඒවට කතා කරාම ෆෝන් ආන්සර් කරන්න. ඒවා බිස්සි. අපි දැන් මේ මිනිස්සු ගෙවල් නැතුව ඉන්නේ. එක ගෙදර පවුල් දෙක තුන පදිංචි වෙලා ඉන්න නාය කියලා ගෙවල් කැඩිලා. මේවා ගැන ඔයාලා බලන්න බැරිද?
කන්නත් නෑ. එතන කියනවා නම් මාත්‍යෝ වාක්‍ය වැඩ කරන මිනිස්සුන්ට විතරයි පඩියක් හම්බෙන්නේ. ඉතින් ඉතුරු මිනිස්සු ටික කොහෙද ගිහිල්ලා ජීවත් වෙන්නේ ඉඳා ගන්නද කියන්නේ. තාමත් අපි ඉඳා එකම එකකට දාන්නේ. ඉතින් ඇයි මෙහෙම කරන්නේ? අපිට සාධාරණ අයිතිවාසිකම් ටික දෙන්නේ නෑ. අපි එකක් කියනවා රජයට අපි දැන් සමාදාන අපේ පස්සේ එකතු වෙලා මෙතන උද්ඝෝෂණයක් කරනවා. ඒකට අපිට නිසි පිළිතුරක් ලැබුණ නැත්නම් අපි අකණ්ඩව උද්ඝෝෂණයක් පාරවල් අරස් කරලා ඔක්කොම කරලා මේ නෙමෙයි ප්‍රධාන පාරවල් අරස් කරලා මේක කරනවා. මොකද අපි දැන් ඉවසගෙන හිටියා මාස දෙකක්. හැමතැනම පාරවල් අමුදාගෙන් දාලා රාජ්‍ය නිලධාරීන් ඉඳලා රාජ්‍ය මැදිහත් කරලා පාර හදන්න පුළුවන්. මේ අම්බලකන්දේ ඉඳලා දෝතලේට යන පාරේ හදන්න බැරි. ඒ පාරවල් හදලා දෙන්න බැරි. අපි මිනිස්සු නෙවෙයි. අපි මේ රජයට බදු ගෙවනවා. නිකන් නෙමෙයි. හැමතින්ම බදු ගෙවනවා. අපි ගන්න බදු හැමකෙම බදු ගෙවනවා. අපිට වැඩ කරන්න රාජ්‍ය නිලධාරීන් ඕනේ. අපි වත්තට ග්‍රාම නිලධාරී කෙනෙක් නැහැ. අයිතුරු නිලධාරී ටික ඉන්නේ නැහැ. අපි එනවා දවසක් නිවාඩු දාලා මෙතෙන්ට එන්න ඕනේ. ඇයි අපි මෙහෙම කරන්නේ? අපේ වත්තට ග්‍රාම නිලධාරී කෙනෙක් අනිවාර්යෙන් දාන්න දෙමළ එක්කෙනෙක් දාන්න. මොකද දැන් මේ ඇත්තටම ඒගොල්ලන්ගේ අවශ්‍ය කට්ටියට විතරයි ඒගොල්ලෝ වැඩ කරලා දෙන්නේ. දැන් ඔන්න IMBRO රිපෝට් එක ආවා. ඒගොල්ලන්ට අවශ්‍ය කට්ටියට රිපෝට් එක අදලා දුන්නා. මොකද ආපදාවට ලක් වෙච්ච මිනිස්සු නෙමෙයි අයින් කරලා තියෙන්නේ. ජම්මු කාශ්මීරයට දවස් 3න් මේ IMBRO රිපෝට් එක ආවා. හරිද? දෝතලේට තාම ආවේ නැහැ. දෝතලේ චෙක් කරලා තමයි IMBRO රිපෝට් එක ජම්මු කාශ්මීරේ ගත්තේ. ඒගොල්ලන්ට ඇවිල්ලා ජම්මු කාශ්මීරේ ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ දෝතලේ මිනිස්සුන්ට කිසිම දෙයක් නැහැ. මේ මිනිස්සුන් යන්නේ කොහෙද? දැන් වයසක මිනිස්සු ඉන්නවා, ඇවිදින්න බැරි මිනිස්සු ඉන්නවා. අර මැරිච් එකේනට මොකද්ද කියන්නේ රජේ? heart attack එකක් ඇවිල්ලා මැරුණා. එයාව වෙලාවට ඉස්පිතාලේ ගෙනින් තිබ්බනම් එයාව බේර ගන්න තිබ්බා. දැන් මෙහෙම කී දෙනෙක් මැරෙනකල් දෝතල බලාගෙන ඉන්නේ. අපිට සාධාරණයක් කරලා දෙන්න. අපි කොහොමද රජ ජනාධිපතිතුමාගෙනුත් අග්‍රාම අතිතුමාගෙනුත් සමස්ත රජගෙනුත් ඉල්ලා සිටින්නේ. අපි මේ ඉල්ලුම් ටික ලබා දෙන්න ගෙලින්ම පාර හදලා දීලා අපිට හරියන සුරක්ෂිත නිවසක් ලබා දෙන්න. අපේ ඉඩම් අයිතිය ලබා දෙන්න. මෙතන කාලේ අපි ඉඩම් අයිතිය දුන්නේ නැහැ. සුද්ධා නොහිටින්න අද අපි මේ මහාකාරය ඉගා කරනවා. අතු දෙවියෝ නෑ. ඔන්න එකක් මම කියන්න කැමතියි. ලක්ෂ 18ක් සිටින මේ මලේගම ජනතාව තව ටික දවසක් යනකොට ඔක්කොමලා පාරට බහිනවා. දැන් සේවකයෝ ඉන්නේ වතු සේවකයෝ ලක්ෂයකට අඩුයි. ඔන්න ඕගොල්ලන්ගේ ක්‍රියාවලිය හේතුවෙන් ඕක කට්ටිය ඔක්කොම අඩු වෙනවා. වතු ඔක්කොම ඉස් වෙනවා. එතකොට මේ පිටරටින් එන ඩොලර් ප්‍රමාණය ගන්න බැරි වෙයි මහත්තයෝ. ඒක නිසා මේ වතුකම්කරව ආරක්ෂා කරලා ඒගොල්ලෝ වතු වල වැඩ කරනවා. ඒගොල්ලෝ නියතමානී මේ රටේ පිළිගත් මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට සාධාරණයක් කරන්න. නැත්නම් මේ ඔක්කොම වැඩ නතර කරනවා. කවදා හරි විතර දවස් යන මෑතකදී පාරට බහිනවා සමස්ත මලේගම් ප්‍රජාවම. ලක්ෂ 18ක් ඉන්න සමස්ත මලේගම් ප්‍රජාවම ලොකු වැඩපිළිවෙලකට බහිනවා. අපි මේ රජයට කියන්නේ අපි රජයට ගොස් කියනවා නෙමෙයි. රජයේ වැඩපිළිවෙල හොඳයි අගය කරනවා. ඒ වුණාට මලේගම් ජනතාවට සලකන විදිය වැරදි. මොකද ඇඳි දෙකකින් බෙදන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට හරි විදිහට සලකන්න. හරිද? මෙන්න මේ ඇවිල්ලා ඉන්න මේ අම්මාගේ ගඩි විතර දැනගන්න පුළුවන් ග්‍රාම නිලධාරී කොහොමද කියලා.